අපි ලෑස්තිලා ආවා. දැන් අපි ෆොටෝස් උත් ගත්තා. මොකද මේ කතා කරන්න ගියේ නැහැ. මේ ඉරේලිය යන හින්දා. ඒ නිසා පටස් ගාලා ෆොටෝස් ටිකක් ගත්තා. ඔයාලටත් පෙන්නන්නම් දැන් කොහොමද මෙතන මේ සන්සෙට් එක පේන්නේ කියලා. මම වීඩියෝස් ටිකක් ගත්තා ඒවා ඇඩ් කරන්නම් මේකට. දැන් අපි දැන් යන්නේ කෙලින්ම රිසෝට් එක. මේ කොණ්ඩ කට්ටක් කරගෙන. අනේ මල කරදරේ කොණ්ඩ කට්ටක් කරගෙන. හරිම ලස්සනයි ඒක. ලස්සනයිනේ. යේ කෑමනේ වීඩියෝ. මෙන්න බලන්න ඔකේ කබානක ඉස්සරහට beach view එක. මේකම කබාන තියෙනවා. අපි දැන් යන්නේ අරකට. Yamo dang. There we go. There we go. Side macam. Resort. Oh, I tell. These guys. Come. Bareng ya. Move on phone dega na. Move accident. Move dega bag over. Yo. අයියෝ සෝරි අනේ මම දැක්කේ නෑනේ ඔයාව. අයියෝ සෝරි නේද? මොකද උනේ? බත් එක ගිහින් තමයි කොහේ හරි හොන්ද ටික වැදිලා මම යන්නේ. ඒක වාච් එක තමයි යන්න. අර අපේ අම්මා බයින් එක සාධාරණයි. අම්මෝ මේක අපිට උඩින් යන්කෝ. බුහුණෙන් යන්නේ. වැදුනා. එදිනා නෑ. They decide. Kela tu boy dua orang kan ada full upset tik. Hello everyone. Madanika songi. What TikTok? Man natan nang korna tu beda. Apa ya tadi kita natan? Mane terna lecce imta. මට වැල්ලේ නටන්න වැල්ලේ නටන්න දෙන්නවට අමාරුත් දන්නේ නැහැ කල්ලලා ඒක මෙහෙම වෙවි ඇල්ලෙන්නේ ඒකයි මං ගත්තේ නැත්තම් අමාරුයි අත්තට අත්තට මාරෝයි අයියෝ මඩ ඔයාට දැන් ඉස්ට් එක මතක් වෙනවා මේ බලන්න ලස්සන so beautiful so elegant just looking like a wow මේක ලස්සන wow මේ මෙතන මේව තියෙනවා අපි දෙන්න දැන් ඉන්නේ මේ බලා බීච් රිසෝට් එකේ. දැන් මේකේ මේ අපේ කබානේගේ රිසෝට් එක. එතකොට මේකේ දැන් දාලා තියෙන ඕපන් මයික් එක මට සින්දු කියන්නත් පුළුවන්. මම සින්දුවක් කියනවා මම තමයි අද සින්දුවක් කියලා සින්දුවක් කියනවා. සින්දුවක් කියලා ජය ගන්නවා. අපි අතර මේක නම් මේ විදිහට වෙනවා කියන්න දන්නේ මං කියන කවි මේ අපි අර අතන්ට යන්න අතන හාන්සලා ඔයගොල්ලෝ මෙතන හොඳයි කියලා. හයි ස්ටෝරේජ් මං කියන්නේ හාන්සලා ඉන්න තැනකට යන්න කියලා අතන හොඳයි.
ඒ බල්ලා ඉන්න හින්දාද? නෑ මගුලක් නෑ මට. අපි කෑම එක ඕඩර් කරලා යන්න. දැන් යාල් පස්සෙන් පන්නනෝනේ අපි. ඔව් අපි කෑම ඕඩර් කරන්නේ නැතුව අපිම ෆොටෝස් ටික ගහගෙන ෆොටෝස් ගත්තා. මොකද මේ ඊට පස්සේ අපිට පාඩුවේ විතර බලාගෙන ඉන්න පුළුවන්. ගොඩක් කන්නේ. අපි දැන් තැන් මාරු කරන සැරිසරේට ලොකේෂන් චේන්ජ්. අර එනවා අපේ තැනින් තැනට මෙන්න මේක අරගෙන. දැන් අද මෙතන අද අපේ සෙව් සින්දුවක් කියන්නේ නැහැ. ඕපන් මයික් මම chance එක ඉල්ලලා තියෙන සින්දුවක් කියන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ගායන වේදී, නර්තන වේදී, රංගන වේදී. නිමේෂ සවන්දි. බලාගෙන ඉන්නකො තව ටිකක්. ඉතින් කියන්න හරියද අපි දෙන්නට පට්ටම උණ මට දැන් සති 3කට කලින් ඉඳලා හැම්බිරිසාව උණ කැස්ස හිස්සරදය වාතම නෑ හැම්බිරිසාව කැස්ස හිස්සරදය එතකොට හැම්බිරිසාව කැස්ස උණ අම්මෝ යාලට කියන්න මම පට වෙවුලන තරමට මට උණ මම මේ වුණා ඔව් රෑ ඔයාට කියන්න මම වෙවුලන එච්චරට මට උණා එහෙම උණ තිබිලා හොඳ උණා විතරයි ඇයි මට එම්බිරිසා වැඩි මෙයාට ගහලා හයිවේ තියෙනවා මේ එහෙම කෙනේ මේ කොහමරි මම ෂේප් එක හොඳ කරගත්තා මොකද මේ එපා වෙනම පුණ හැදලා ඉන්න ගියාම කැහ කොච්චරවත් වෝඩ් කියන්න මම කහිනා නිකන් බෙරයක් වගේ අපුවද ඩුන් ගානවා මේ මොනවා ඔෆිස් එකේ වැඩ කරේ කැහ කියලා වැඩ. ඒ කියන්නේ මේ කෝල් ගත්තම මේ අර මේ මගේ යාළුවට වැයෙනවා මම කහිනවා කතා කරගන්න වෙන්නේ නැහැ. ඒක තමයි හිටියේ. හැම හොඳ වුණා විතරයි ආවා. ඒත් හොඳටම හොඳ නෑ. ඔළුවේ කැක්කුම තියෙනවා කියන්නේ අම්මෝ මට සතර කලකිරට මට ඉච්චරට ඔළුව රිදෙනවා. මම මෙහෙ නුවරට ආවේ පුදුම අමාරුවකින් මත්තලාගේ මෙයාට එන්න කියලා පාරට ඔයාලට කියන්න ගාල්ලට එනකම්මත් ඔළුවේ කැක්කුමයි හොඳටම ඔළුවේ කැක්කුම මම ෂීට් එක උතිල්ලන් වාඩි වෙලා ආවේ ඊට පස්සේ කොහොම හරි ගාල්ලට ඇවිල්ලා මේ ඒකේ නෑ මේකට නෙවෙයි ගාල් බෝල් වලට ආව විතරයි ඔළුවේ කැක්කුම හොඳයි ඒකට මේ අම්මලාට තේරෙන්නේ ලෙඩ හොඳ කරගන්න තියෙන්නේ. අම්මා ඔයා මේක බලනවනේ තේරුම් ගන්න මම එන්නේ. බලන්න නැති පෙන්නන්න වෙන්නේ නැහැ කොහොමද? ඔව් මම එන්නේ ලෙඩ හොඳ කරන්න. මේ මට දැන් හොඳ කිච්ච නැහැ. ඔළුවේ ගෙක්කුම නැහැ. දැන් ආයෙත් මට එද්දි එන්න පුළුවන්. ආයෙ ගෙදරදී එන්න පුළුවන්. ගෙදරදී එන්න පුළුවන්. මම දැන් මේ බෑන්ඩ් එක ඇවිල්ලා ඉන්නේ ඕපන් මයික් තියෙනවා සින්දුවක් කියන්න යන්නේ මොකද මේ මම කැමති නෑ මගේ හැකියාවන් හංගන් සමේ ගාලට එන්න ඕන ඒක එළියට දාන්න මොකද බං කියන්නේ ඒක එළියට දාන්න කියන්නේ නෑ ස්කිල් එක සිංහල පුළුවන් දෙයක් වැටේ කිව්වා ඔයාට එපොට කංගන්නේ නැහැ කොහොමද මටද කංගන්නේ නැත්තේ අර ජෝකිසි දෙක ඇහිලා නැහැ කලින් ඒ මුහුදේ සද්දකින්ද මට ඇහෙන්නේ නැත්තේ දැනුත් මුහුදේ සද්ද අඩු වෙලා නැහැ මේක නවතින්නේ වැටේ කියන පොරින කෙනෙක් වැටේ කියලා ඉතින් නැහැ හැබැයි එයාලගේ රිසෝට් එක කිව්වා මම සින්දුවක් කියද්දි හම්බෙන්නා මොකද දැන් ඩීස් එකේ මම කැමති මගේ නර්තන හැකියාව ගමන් විතර නටනවා ගිහින් අනේ නටන්න කමන්නේ සින්දු කියද්දි මං වාගේ යාළුව නෙමෙයි නටද්දි විතර මං වාගේ යාළුව සින්දු කියද්දි මං වාගේ යාළුව අපිට මේ සර්ව් කරන බොයි අපි දෙන්න මෙතන ඉන්නවා මෙතන පල්ලෙහා ඉන්නවා අතනට යනවා හතර වටේ ඇවිදිනවා දැන් බලන් ගියා අපි කොයිද ඉන්නේ කියලා කැම ගේන්නේ මං කියන්නේ මම නට
කවිගේ සින්දුවක් කාඩ් යන්නේ. ඇවිල්ලා මේ බලු මල්ලිලා දෙන්න බලු මල්ලි මේ මම මෙහෙම ෆොටෝස් ගන්නවා අපේ මොකද අපි ඉතින් අද අන්තිම දවසේ good morning කියන බැලුණා ඔක්කොම කලින් නැගිටලා අපි දැන් ඉක්මනට ලෑස්ති වුණා මොකද මේ අපිට පොඩ්ඩක් වෙලාව මදි මේ අද චෙක් අවුට් එක තියෙන 11ට ඒ නිසා පට ගාලා වැටික් කර ගන්න ඕනේ. එහෙනම් අපි මියුසියම් එකෙන් හම්බෙමු. කවි අරහි ලෑස්ති වෙනවා. තමයි අපි කතා කරගෙන වීඩියෝ කරන්නේ. මේ තමයි අපේ එන්ට්‍රන්ස් එක. මම මේ හොටෙල් රූම් එක. මොකද උනේ? ගොඩක් බඩගිනේද? මොකක් මේ පොඩ්ඩක් ෆෝන් එක වැටුණා බිමට. ඒ ඉතින් නටවනවනේ අල්ලගෙන. වෙලාවට මම බය වුණේ ෆෝන් එක මේ ඉරක් ගියා. දැන් මම කියන්නේ මම රූම් එක පෙන්නනවා වැඩිනේ කියලා. නෑ මම එන්ට්‍රන්ස් එක පෙන්නුවේ නෑ නේ ඔයාලට මේ බලන්න. අස්සමයි. ඔයාලට ඕක පෙන්නන්න ගිහලා තමයි මගේ ෆෝන් එක ඇත්තට. මම මේ තාම බය වෙන්නේ. එපා හරි දැන් මොකුත් නෑ. ජම් දැන් අපි ආ මියුසියම් එකට. නෑ ඊට කලින් කන්න ඕනේ බඩගිනි. කවි හනවා වීඩියෝ එකක්වත් ෆොටෝ එකක්වත් ඕනේ නැති කියලා මේ ස්ට්‍රීට් එක පේනවනේ මගේ ඇස් දෙකෙන් පේන තියෙන බඩගින්න කෑම එක පස්සේ ෆොටෝස් එච්චර අපි දැන් සරණාගතව දෙන්නේ කොහොමද කන්න පරක් වුණා නිකන් පිස්සු වගේ දැන් කාලා ඉන්න කාලා නිකන් දැන් කාලත් පිස්සු වගේ හොල්මනක් වගේ මගෙත් එතන අපිට මෙතන ඔන්ලයින් බැරි වෙයිද?
එන්න මගේ රත්තරන් මිතුරේ. අපි මෙතනට ඇවිල්ලා මේ කැෆේ එක නවහලා ඉතින් අපි ෆොටෝස් ගන්නවා. කැෆේ එකේ වීව් එක ලස්සනයි. ඔව් ලස්සනයි. ෆොටෝස් ගන්නවා. අරගෙන දැන් යනවා. ඇත්තටම මාර මොහන්සිමි. මං ඉන්නේ දැන් වැටියන් මං ඉන්නේ නා අම්මා. නිකන් මේ වෙන්නේ හරි අමාරුයි. හරිම මහන්සි. ඇති දැන් යන්න ඕනි ගෙදර ගිහලා නිදා ගන්න ඕනට. එහෙනම් අපි let's go. යා. මේ පොන්නේ වෙන්දට පස්සේ ලස්සනයි. පොඩයින දැන් නිසා ඇක්ෂන් පාරක් ගන්නවා. අපි දැන් ආගේ ට්‍රිප් එක ඉවරයි කියන්නේ ඉවරම නෑ තාම අපි අතන්ට යන්න රිසෝට් එකට යන්න කියලා බැලුවේ මේ දැන් බඩු ලෑස්ති කරන එහෙනම් දැන් මෙතනින් යන්න තමයි හදන්නේ දුකයි අයියෝ අපි ලෑස්තිලා එන අතන්ට ගිහිල්ලා ගන්න අපි ආවා කින් කොකනට් එක දැන් vlog එක end කරන්න හදන්නේ මොකද අපි මහන්සි යන්නේ ආයේ ෆෝන් අල්ලගෙන හරි අමාරුයි ඒ නිසා එහෙනම් අපි vlog එක හම්බෙමු එහෙනම් හැමෝටම bye කොහොමද කියන්නේ අනේ ඇටි කිව්වා ඇටි මහන්සි වලසයිඩ් වාද වයසයි මහන්සි මේ මුහුදු ලුණු වතුරට කර්ල් හොඳට සෙට් කන්ඩිෂන් නොදෙන්නේ ඒ නිසා ඔයාලා ලුණු වතුර ටිකක් තියන්න මේ අත්තරම සෙට් කර්ල් එක ගේමට සෙට් කරනවා මුහුදු වතුරට ළමයි අද්දකින් මුහුදු වතුර ෂැම්පුවක් අදුන ඇත්තට හොඳයි නේ ලුණු දාලා ලුණු දැම්මම කර්ල් සෙට් කරනවා හරි එහෙනම් අපි අද vlog එකකින් හම්බෙමු bye මම දෙන්නේ මේව තව